හායි කොහොමද ඔයාලට? ඉතින් අද ඔන්න මේ වීඩියෝ එක කරන් ටිකක් පරක් වුණා. මොකද අසනීප තත්ත්වෙන් ඉන්න මයි කටහඬත් පොඩ්ඩක් වෙනස් වෙලා යන්න අසනීප වුණා. මාත් අසනීප වුණා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් පරක් වුණා. අපේ අපාර්ට්මන්ට් එක වීඩියෝ එකකින් අරගෙන එනවා කියලා ඔයාලට ගිය වීඩියෝ එකකින් පොරොන්දුවක් වුණා. ඉතින් ඒක පෙන්වන්න තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් යමු අපේ ගෙදර බලන්න. මුලින්ම අපිට ජැකට්ස් එල්ලන්න තැනකුත් ඒ වගේම මේ ෂූස් තියන්න තැනකුත් තියෙනවා. මේ විදියට ජැකට් එල්ලලා මේ විදියට ෂූස් තියන්න තමයි එන තැනම අපිට තියෙන්නේ. එතනින් ගියාම අපිට දකුණු අත පැත්තේ තියෙනවා අපේ වොෂ්රූම් එක. මේ විදියට බාත්ටබ් එකකුත් එක්ක මේ විදියට පොඩි සින්ක් එක, කොමඩ් එක මේ වගේ මෙතන තියෙන අපේ බෙඩ්රූම් එක. බෙඩ්රූම් එකේ මෙතන අපිට අල්මාරි එකක් තියෙනවා රෙදි දාගන්න, ලොකර්ස් එහෙමත් තියෙනවා, ජැකට්ස් එල්ලන්න වෙනම තියෙනවා. ඊට පස්සේ මේ බෙඩ්රූම් එකේ මේ බෙඩ් එක නම් අපිට චුට්ටක් ඉඩ ගන්න මදි අපි තුන් දෙනාටම. මෙතන හස්බන්ඩ්ගේ වර්ක් කරන තැන, එතන තමයි යාගේ වැඩ ටික හැම තියෙන්නේ. එතනින් ගියාම මෙතන ඩෝ එකක් තියෙනවා. ඒ ඩෝ එකෙන් අපිට පොඩි කොරිඩෝ එකක් තියෙනවා. එතනට යන්න පුළුවන්. දැන් මම මේක අරින්න බෑ මොකද අයන්නේ තියෙන නිසා. එතන තමයි මම රෙදි වනන්නේ. මොකද ටිකක් හරි අවුව වැඩිපුර එන්නේ මෙතනට. එතනින් පහළ බැලුවාම අපිට පේන්නේ අවුචාන් කියන ෂොපින් මෝල් එක. එතනින් ගියාම අයන්නේදි හොඳට තියෙන්නේ අපේ ලිවිං ඒරියා එක. ලිවිං ඒරියා එකේ මේ වගේ කපර්ස් තියෙනවා. එතකොට අපිට ටීවී එකක් තියෙනවා. සෝෆා එකක් තියෙනවා. මේ අර මම කලින් ඔයාලට පෙන්නපු රූම් එකෙන්ම තියෙන කොරිඩෝර් එක තමයි මෙතනින් පේන්නේ. එතනත් මේ වගේ ෂටර් එකක් තියෙනවා අපිට. මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එතනින් ගියාම මේ විදියට ඕපන් කිචන් එකක් තමයි අපේ අපාර්ට්මන්ට් එකේ තියෙන්නේ. මෙතන අපිට කැම ගන්න ටේබල් එක තියෙනවා. ඒ වගේම මෙතන යට ලොකර්ස් කබඩ්ස් තියෙනවා. අපේ වොෂින් මැෂින් එක දැන් නම් මන්ද ගහලා තියෙන වොෂින් මැෂින් එක. වොෂින් මැෂින් එක තියෙන්නේ කිචන් එකේම තමයි. ඊට පස්සේ සින්ක් එක තියෙනවා. ඒ වගේම මේ වගේ ගෑස් එක තියෙනවා, ගෑස් ලිප්. එතකොට මෙතන oven එක තියෙනවා. මෙහි ලංකාවේ වගේ නෙවෙයි සිලින්ඩර්ස් වලට ගෑස් ෆිල් කරන්නේ නැහැ. අපිට ගෑස් වලටත් එන්නේ බිල් එකක් තමයි. මේ විදියට උඩ ලොකර්ස් තියෙනවා මේ වගේ අපිට. ඉතින් මෙතන තමයි මම වැඩි වෙලාවක් ඉන්නේ. මගේ වැඩිම වෙලාව ගත කරන්නේ මම මෙතන. මොකද මොනවා හරි හදනවා, අයන්ට කෑම හදනවා, මට කෑම හදනවා. ඉතින් මෙතන තමයි මගේ වැඩිම කාලය මම ගත කරන්නේ. මේ විදිහට ෆ්‍රිජ් එක තියෙනවා. ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් කෑල්ල තියෙන්නේ පල්ලෙහාට. ඒක තමයි මට තියෙන එකම ගැටලුව. මොකද අයන්ව අයිස්ක්‍රීම් වලින් බේර ගන්න මට ටිකක් අමාරුයි. ගාබේජ් දාන්න අපිට මේ වගේ මෙතන තැනක් තියෙනවා. ඊට පස්සේ එතනින් ගියාම තියෙනවා මෙන්න මේ වගේ ලොකු ඩෝ එකක්. අපේ කොරිඩෝ එක. ඒ කියන්නේ අපේ ඉස්සරහා කියන්නේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහා පැත්තට තියෙන කොරිඩෝ එක තමයි මේක. මේ විදියට ඔන්න ඔය විදියට තමයි එතන view එක තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ විදියට පේන්නේ. එතකොට ඔයාලට ටිටෑන් වලට යන අපේ මේ ප්‍රධාන පාර එතනින් ගියාම ඇල්ටෙක්ස් එක ඒ ටික තියෙන්නේ එතන. මෙතන අපේ පාකින් එක තියෙන්නේ. එතනම ඔයාලට පේනවද දන්නේ අපේ අපාර්ට්මන්ට් එකට අදාළව තියෙනවා පාක් එකක්. ඒ පාක් එක ඒ කියන්නේ හැම අපාර්ට්මන්ට් එකකටම මම දන්න විදියට මේ ටිටෑන් වල හැම මේ අපාර්ට්මන්ට් එකකටම අදාළව පාක් එකක් තියෙනවා. ඉතින් අයන්ටයි මටයි ෆ්‍රී වෙලාවට අපි එතනට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අර ඈත තියෙන්නේ ලිඩල් එක. ඒකත් මේ අපිට සාමාන්‍යයෙන් මෙගා ඉමේජ් වගේ බඩු ගන්න තියෙන තැනක්. ඉතින් අපේ ගාබේජ් බැහැර කරන්න තියෙන්නේ මේකේ අපාර්ට්මන්ට් එකේම පල්ලෙහා පොඩි රූම්ස් දෙකක් වගේ තියෙනවා ගාබේජ් බැහැර කරන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ අලුත් අපාර්ට්මන්ට් එක. මේ ඉන්නේ මගේ අලුත් යාළුවෝ ටික. මේ
ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්නම්.